ඉතින් අද අපි බලන්න යන්නේ ශ්‍රී කන්ස්පිරසි කියන 2009 ලෙසෙච්ච ෆිල්ම් එක ගැන. චිත්‍රපටයේ ආරම්භයේදී අපිට පෙනෙනවා වොෂින්ටන් DC වල කාන්තාවක් තමගේ ෆෝන් එකට ආපු මැසේජ් එකක් නිසා මෙතන තියෙන උමන් දුම්රිස් තැනට යනවා කියලා. ඒකේ තියෙනවා 1914 වෙනි නම්බරක ගාව අයස්වන උත්තරේ තියෙනවා කියලා. හැබැයි උනත් මෙතනට ආපු ගමන් වේගෙන් යන දුම්රියක පැටලලා යනවා. මේ අතර තායිලන්තයේ ඇමරිකානු පරකරක ඉංජිනේරුවරයෙක් එයාගේ අවසාන ජොබ් එක අවසන් කරලා දෙදට යන සූදානම් වෙන තමයි නැවතත් හොටල් එකට එන්නේ. පීනෝ මෙයාගේ නම තමයි මැක්ස්. ඊවගේ මෙයා පුදුවෙන පත්වෙලා ස්වාගන්නම එන්නේ කවුද කියලා දන්නේ නැති අමුතු පැකේජ් එකක් තියෙනවා කියලා මෙතන. ඒක ඇතුළේ ස්මාර්ට්ෆෝන් එකක් ස්වාගත්තත් මේකේ වේ කවුද ඉනි දෙන කරන්න ඕනේ මොකක්ද කියනා එයාට කිසිම අයිඩියා එකක් නැහැ. ඉතින් මැක්ස් දැනට මේක ගැන හිතන එක නතර කරලා තාම සාකච්ඡා මට්ටමේ තියෙන ගොඩක් මතභේදාත්මක ආරක්ෂක අරමුදල් 50 කෙටුම්පතක් ගැන සිදු වෙන සාකච්ඡාවක් ටීවී එකේ බලනවා. පේනවා මේ 50 කෙටුම්පත මගෙන් NSA වලට පුළුවන් ලෝකේ පුරා සෑම දෙයක්ම නිරීක්ෂණය කරන්න අවසර ලබා ගන්න. ඒ වෙලාවෙදිම අලුත් ෆෝන් එකට මැසේජ් එකක් එන අතර මේක මැක්ස්ට කියනවා මේ වීකෙන්ඩ් එකේ විතරක් හොටල් රූම් එකේ ප්‍රයිස් එක අනිභාගයකට අඩුලා තියෙනවා කියලා. මැක්ස් රිසෙප්ෂන් එකට කෝල් කරාම පේනවා ඇත්තටම මේ කියන එක හරි. ඉතින් ඒක නිසා මෙයා තීරණය කරනවා තවත් දවස් දෙකක් මේක රැඳින්න. ඒ අතර රුසියාවේ මිනිස්සෙක්ට එකපාරටම මැසේජ් එකක් ආවට පස්සේ මෙයා සොයාගන්නම එක කියලා තියෙන්නේ තවත් ෆෝන් එකක් සොයාගත්ත කියලා. වීකෙන්ඩ් එකේදී මැක්ස් විවේකීව ඒ වගේම ගොඩක් ෆන් එකේ තමයි ඉන්නේ. මෙයා ප්‍රවෘත්තිවල දැනගන්නවා එක ඡන්දයක් නිසා අර පනත සම්මත වෙලා නැහැ කියලා. හැබැයි NSA වල ඩිරෙක්ටර් වන බර්ක් කෙනෙක් කෙනා මේ ගැන අදහස් දක්වන ප්‍රතික්ෂේප කරනවා. නිවුස් එක බැලුවට පස්සේ මැක්ස් කම්පන සාගතයට තමයි සොයාගන්නේ. පේනවා එයා කලින් ගෙදරට යන්නේ ගුවන් යානය ගුවන් තොටුපළේ නංගනවත් එක්කම නැවතත් කණාවැටලා විනාශ වෙලා. ඒ වගේම මේකෙන් කවුරුවත් ජීවිතේ බේරගෙන නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ ෆෝන් එකට ආපු මැසේජ් එක නිසා තමයි මැක්ස් තාම ජීවිතුන් අතර. ෆෝන් එක ගැන කතා කරනකොට මැක්ස් එකපාරට මේකේ මැසේජ් එකක් ඇවිල්ලා කියනවා සයිසර් කියන සමාගමේ කුරස්මන දීගන්න කියලා. හැබැයි මේ පාරේ මේක ගණන් ගන්න නැහැ. ඊට පස්සේ ආ රිසෙප්ෂන් එක ගාවින් යනකොට මැක්ස් හෝටලේ සේවකයන්ට සුබපතනවා මේගොල්ලෝ ෆෝන් එකක් දීලා පාවිච්චි කරපු උපක්‍රමයේ ගොඩක් උදේ කියලා. හැබැයි වුණත් ඒගොල්ලෝ මෙයා කතා කරන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මැක්ස් නාටත් යාගේ කාමරේට ආවට පස්සේ එයා දුරකථන සමාගමට කතා කරලා මැසේජ් එක එව්වේ කවුද කියලා සොයාගන්න උත්සාහ කරන් ඒගොල්ලන්ගේ සිස්ටම් එකෙත් මේක අන්නෝන් සෙන්ඩ් කියලා තමයි තියෙන්නේ. ඒ වගේම කාරණේ වඩාත් අද්භූත කරන්නේ ක්‍රතුල පින්නනවා සයිසර් ආයතනයේ කොටස් අහස උසට නැගලා තිනෝ කියලා. ඒක නිසා මැක්ස්ට ගොඩක් වටිනා ආයෝජන අවස්ථාවක් තමයි මගහැරුණේ. පවුන්දු දැසන මැක්ස්ට මැසේජ් එකක් කරනවා චෙක් රිපබ්ලික් එකට යන්න කියලා. ඒ වගේම මේ පාර එයා මේක පිළිගන්නවා. එයා ගුවන් තොටුපළට ආපු ගමන් යූරි කියන රුසියානු කැමරාතරිය උදෙක් මෙයා ගාවට ඇමෙල්ලා එයාගේ පැරණි වාහනේ හයර් එකක් යමු කියලා තමයි කියන්නේ. මැක්ස් මේකට මුලින් පොඩ්ඩක් අත් කැමතුනේ නැති වුණත් යූරියාගේ ගාන ගොඩක් අඩු කරලා දිගින් දිගට මෙයාගෙන් ඉල්ලන නිසා එයා අවසානයේ මේකට එකග වෙනවා. යන අතරමඟදී යූරි මැක්ස්ගේ ෆෝන් එක දැකලා ගොඩක් පුදුමයටපත් වෙනවා. එයා කියනවා මේ වගේ ෆෝන් එකක් තාම නෙල්ල වර්ෂන් එකකුත් වෙලා නැහැ කියලා. ඉතින් යා පාට් ටයිම් ෆෝන් රිපෙයාර් කරන කෙනෙක් විදිහට වැඩ කරන නිසා එයා මේ වෙලාවෙදී එයාගේ කාන්ට් එකක් දෙනවා මෙයාට. හෝටලෙට ආවට පස්සේ මැක්ස් කුරියර් සමාගමට කතා කරත් ඒ ඔපික් කෙනාගේ පෞද්ගලිකත්වය නැති වෙන නිසා ඒගොල්ලෝ කැමති වෙන්නේ එව්වේ කවුද කියලා මෙයාට හෙළි කරන්න. ඒ වෙලාවේ එයාට තාත් මැසේජ් එකක් එන අතර මේකේ කියනවා කැසුනේ එකේ 13 වෙන ස්ලොට් මැෂින් එකට ගිහිල්ලා උලන් තරන්නේ මුනට ඒක ප්ලේ කරන්න කියලා. මේකේ කියන්නේ තවත් වඩා 4කින් ඒකේ ජැක්පොට් එක ඇතෙනවා කියලා. මැෂින් එකේ දනටවත් කවුරුවත් හිටියත් මැක්ස් තවත් අවස්ථාවක් අතපසු කරගන්න කැමති නැති නිසා ප්ලේ කරන එක්ටිනාර යුරෝ 100ක් ගෙවුණා මේකෙන් 9 වෙන්න. මිනිස්සු පිටත් වෙලා ගියාට පස්සේ මැක්ස් මේක ප්ලේ කරන අතර මැසේජ් එකේ කිව්වා වගේ මෙයාට පුළුවන් වෙනවා පුදුම සාගතයේ තියෙන ජැක්පොට් එක ජැක් දාන්නේ කරන්න. කැසුනේ එකේ සෑම තැනකම CCTV කැමරා තියෙන නිසා ආරක්ෂකංශීන කණ්ඩායම් විසින් මෙයාගේ මේ ජැක් දාන්නේ නිරීක්ෂණය කරමින් ඉන්නේ. මායිකයා ජෝන් එයාගේ මිනිස්සුන්ට කියනවා මැක්ස් ගැන හොඳට විමසිල්ලෙන් ඉන්න කියලා. ඊළඟට මැක්ස්ට මැසේජ් එකක් එනවා බ්ලැක් ජැක් මේ සිට යන්න කියලා. ඉතින් එයා තමන්ගේ ජැක් දාන්නේ චිප්ස් වලට මාරු කරගෙන තමන් ගාතන සීලම තියොට් වලනවා. මැක්ස් එල්ලම් කරන අතරතුරේදී එයාත් මගේ ෆෝන් එක තියා බලන් ඉන්න ඔකලා ජෝන් දඟින නිසා ඒ ආරක්ෂකයෙක් යවල මැක්ස්ට කියනවා කැසිනෝ එකේ ෆෝන්ස් පාවිච්චි කරන්න බෑ කියලා. තාමත් මේ අවස්ථාවත් අරගෙන ගැවත නැති නිසා මැක්ස් යුරට කතා කළේ යනවා ෆෝන් එක කරන් යන්න නැතුව මැසේජ් කියවන්න පුළුවන් විදිහක් මෙයාට ඇත්තනම සොයාගන්න පුළුවන්ද? යුරු දව කරන්න බාරගත්තත් එයාට මේකට පැය කිහිපයක් ගත වෙනවා. ඒක නිසා මැක්ස් නැවතත් ඇගේ හොටල් කම්නට එද්දී මෙයා දකිනවා හෝල්වේ එකේ කපල්යක් රණ්ඩු කරනවා කියලා. කමිලා කියන තරුණියට පිස්සු මිනිසාගේ නිවත්තල යන්න අවශ්‍ය වුණත් මිනිසා මෙයාට යන්න දෙන්නේ නැති නිසා මැක්ස් ඇරුදව් කරන් ඉස්සරහට එන අතර පීනෝ මිනිසා පාර දෙනවා කියලා මෙයාට.
ඒකින් මෙයාගේ සිහින තුන ගමන් කමලෙක්මන්ට මල් කඩක පෑමක් කළ පෙන්නමෙන් මෙයාගේ ෆෝන් එකෙන් එයාගේ සිම් එක කොපි කරගන්නවා. නැවතා සීයාවට පස්සේ මැක්ස් කමලත් එක්ක ෆ්ලර්ට් කරන්න පටන් ගරන්. අය එකග වෙනවා මෙයත් එක්ක පස්සේ කතා කරන්නම් කියලා. මේ අතර ජොන් විකන්ඩම සොයාගන්නවා මැක්ස්ටා පොර මැසේජ් කිසිම සිස්ටම් එකක නෑ. පීනෝ මැක්ස්ට නැවතත් ජූරිය වුණ දෙසනෝ කියලා. එයා මෙයාට බ්ලූටූත් ඉයර්පීස් එකක් දීලා කියනවා මේක යාට පුළුවන් වුණා කියලා ටෙක්ස්ට් ටු ස්පීච් ට්‍රාන්ස්ලේට් එකක් සෙට් කරන්න. ඉතින් දැන් මැක්ස්ට පුළුවන් එයාගේ ෆෝන් එක නැතුව ඉයර්පීස් එක දාගෙන මේකට ඇටි වෙන්න. යූරි මේ ඇනෝමස් මැසේජ් කරන එක්කෙනා ගැන ගොඩක් පුදුමයට පත් වෙනවා. ඉතින් මැක්ස් මෙයාගෙන් අහනවා එයාට මේ වෙව්වේ කවුද කියලා සොයාගන්න පුළුවන්ද කියලා. හැබැයි අවසනාට යූරි කියනවා මේ වගේ හැක්කයක් කරන්න නම් එයාට මොස්කව් නගරයට යන්න සිද්ධ වෙනවා. මොකද මෙයා ගාව තියෙන සියලුම උපකරණ ඇත්තටම මොස්කව් නගරේ තමයි තියෙන්නේ. මැක්ස් නැවතත් කැසිනෝ එකට එන අතර එයා කනේ තියෙන ඉයර්පීස් එක භාවිත කරමින් නැවතත් තරග ජයග්‍රහණය කරන්න පටන් ගන්නවා. ආරක්ෂක කැමරාල ජෝන් මේක දක්න නිසා එයාගේ මිනිස්සුන් මෙයාගේ ප්‍රශ්නෙන් හැම යනකොට මැක්ස් තීරණය කරනවා මෙතනින් පලා යන්න. හැබැයි යා කැසිනෝ එකෙන් එළියට යන්න හදපු ගමන් විශේෂ නියෝජිත ඩේව් කෙනෙක් කෙනා මෙතනට ඇවිල්ලා එයාට පාර තියලා බිම දාලා මැක්ස් ස්ථානයේ දිමත්තනකට ගන්නවා. පේනවා මේ FBI නියෝජිතෙක්. මැක්සේ ග්‍රන්ට් අවශ්‍යයි කියලා ජෝන් මෙතනට එළම යවනවා තන උත්සාහ කරත් ඩේව් මෙයා කෙනෙක් ගණන් ගන්න නැතුව තමයි මැක්ස් මෙතනින් අරන් යන්නේ. ඒ වගේම ඩේව් ජෝන්ට මතක් කරනවා එයා තවදුරටත් FBI නියෝජිතෙක් නෙමෙයි. මොහොතකට පස්සේ මැක්ස් අතහැරදාතන ගබඩාවකට අරන් යන අතර ඩේව් මෙයාදී මෙයාට තර්ජනය කරමින් අහනවා එයාගේ ෆෝන් එකට මැසේජ් යන්නේ කවුද කියලා. ඉතින් මැක්ස් දිවුරනවා එයා මේ කවුද කියලා දන්නේ නැහැ. ඒ වගේම ඩේව් මෙයා විශ්වාස කරනවා එකලාකින් පේනවා ජෝනුත් මේ බිල්ඩිමට එනවා කියලා. එයාට පුළුවන් වෙලා තිනවා කොහොම හරි මේගොල්ලෝ අප ගොඩ නැකලා මොකද කියලා සොයාගන්න. ජෝන් උත්තරයක් නැතුව මෙතනින් එළියට යන්නේ කියලා දැක්කට පස්සේ ඩේව් තමන් ගාව තියෙන තොරතුරු මෙයාත් එක්ක බෙදා ගන්නවා. එයා හෙළි කරනවා මේ වගේ මැසේජ් ආපු කට්ටිය ගැන එයා විමර්ශනය කරමින් ඉන්නේ කියලා. එයා කියනවා මැසේජ් ආපු සියලුම දෙනාම ඇමරිකානුවන් වුණත් ඒගොල්ලෝ එකිනෙකාට කිසිම සම්බන්ධතාවයක් නැහැ. පළවෙනි එක්කෙනා තමයි ණය දෙන විශාල බැංකුවක විධායක නිලධාරියා. ඒ වගේම දෙවෙනි එක්කෙනා දෙපළ වෙළඳාම්කරුවෙක්. තුන්වෙනි එක්කෙනා තමයි අර උමන් මාර්ගයේ මිය ගියපු කාන්තාව. ඒ වගේම ඇය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ IT සෙක්ටර් එකේ තමයි වැඩ කරලා තියෙන්නේ. අත්ත වශයෙන්ම එක මැසේජ් එක කෙනාගෙන් ඉල්ලලා තිබිලා තියෙනවා පෙන්ටගන් එකේ ෆයර්වෝල් එක තප්පර කීපයකට ඔෆ් කරන්න කියලා. මැසේජ් එවන එක්කෙනාව ඒගොල්ලන්ට තමත් අල්ලගන්න බැරි වෙලා. ඒ වගේම මේ මිනිස්සුන් කාගෙන්වත් කිසිම ප්‍රශ්නයක් අහන්නත් බැරි වෙලා. මොකද ඒ සිනම දෙන්නා මොකක් හරි හදිසි අනතුරක් නිසා මිය ගියලා. බර්ත්ගේ ඇඩ්වාන්ස් පයින් සිස්ටම් එකත් එක්ක FBI එක වැඩ කරන නිසා තමයි ඒගොල්ලන්ට පුළුවන් වුණේ මෙයාට මේ වන මැසේජ් හොයාගන්න. අවසානයේ ජෝන් සහ ඩේව් එකග වෙනවා එකට එකතු වෙලා වැඩ කරනවා කියලා. ඒ වගේම සිර ගෙදරට යන එකෙන් බේරිලා ඉන්න මැක්ස්ට සිද්ධ වෙනවා මේකට එකතු වෙන්න. එදා රාත්‍රියේ ඩේව් තමයි ෆෝන් එක එයා ගාවෙන් තියාගන්නේ. ඒ වගේම එයා මැක්ස්ට කියනවා තමන්ගේම ආරක්ෂාවට හෝටලෙන් පිටක්කලා යන්න එපා. ඊළඟ දවසේ ජෝන් කැසිනෝ එකේ අයිතිකාරවන මුලව මොන දෙසෙන් යන අතර එයා ජෝන්ට කියනවා පොත්වල සල්ලි ගියත් අවශ්‍ය සෑම දෙයක්ම අරගෙන මේ මැසේජ් යවන්නේ කවුද කියලා සොයාගන්න කියලා. මේ අතර ඩේව් බර්ක්ට කතා කරන අතර එයා එකග වෙනවා එයාගේ ට්‍රැකින් සිස්ටම් එක තවත් පැය 3කින් ලයිව් යවන්න. හෝටලේදී මැක්ස්ට කමෙල්ලගෙන් කෝල් එකක් එන අතර කාමරේ දල ගොඩක් කම්මැලි නිසා එයා තීරණය කරනවා හෝටල් එකේ බාරකට ගිහලා ඈත් එක්ක මුණ ගැසෙන්න. ඈත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පටන් ගත්තා. අවස්ථාවන්ත විදිහට ජෝන්සා ඩේව් මෙතනට ඇවිල්ලා ඒගොල්ලන්ට බාධා කරමින් මෙයාව අරන් යනවා. මොකද ඒගොල්ලෝ තමන්ගේ ප්ලෑන් එක ආරම්භ කරන්න යන්නේ. ඒගොල්ලෝ මැසේජ් යන ප්‍රදේශයේ සොයාගෙන තිබ්බත් හරියටම මැසේජ් යවන්න කොහෙන්ද කියලා සොයාගැනීමට මේගොල්ලන්ට තවත් මැසේජ් 3ක් අවශ්‍යයි. ඒක නිසා මැක්ස්ට කියනවා පුරුදු විදිහට එවන මැසේජ් වල තියෙන දේවල් කරන්න කියලා. මේක හරගස්සන්න ජෝන් මැක්ස්ට තවත් චිප්ස් කීපයක් ලබා දෙනවා. මැක්ස් නැවත කැසිනෝ එකට ගිහිල්ලා මේ චිප්ස් ඔක්කොම 12ක් මේ පාරේ මේ සෙලම පරදිනත් එක්කම ෆෝන් එකට තවත් මැසේජ් එකක් එනවා. මේක යාට අතුරා ගන්නවා. එයා නැත ෆෝන් එක ඔෆ් කරොත් එහෙම එයාව අනිවාර්යෙන් ඝාතනය කරනවා කියලා. හැබැයි මේ මැසේජ් එකෙන් බර්ගේ මිනිසුන්ට පුළුවන් වෙලා මේකේ වන්නේ ඇමරිකාවල තියෙන මේරිලන්ඩ් කියන නගරෙන් කියලා. කෙසේත් බර්ක්ට මේක ඇහුණ ගමන් එයා සෑම කෙනාටම අන කරනවා ට්‍රැකින් සිස්ටම් එක ඔෆ් කරන්න කියලා. මොකද හෙළි වෙනවා NSA වල සර්වෙලන්ස් සිස්ටම් එකක් වන එෂිලෝන් කියලා හඳුන්වන සිස්ටම් එකක් ඇත්තටම මේ ප්‍රදේශයේ තමයි තියෙන්නේ. ඩේව් නියෝගයේ පිළිපදින අතර මැක්ස්ටා ජෝන්ට කියනවා ඒගොල්ලෝ මේක මසාදැම්මේට ක්ලැසිෆයිඩ්. ඒ වුණත් ජෝන්ට තේරුම් ගිහලා තියෙනවා එෂිලෝන් AI එක මේකට සම්බන්ධයි කියලා. NSA මූලස්ථානයේදී බැක් පිස්සුදිලාගේ ස්වන්න උත්සාහ කරනවා එෂිලෝන් එක කරේ කවුද කියලා. හැබැයි වුණත් පද්ධතියට කවුරුත් අනවසරෙන් ඇතුළේලා තිනෝ කියලා පේන්නේ නැහැ. ටික වෙලාවකට පස්සේ ජෝන් මුලට කියනවා ඩේව් ෆෝන් එකත් අරගෙන මෙතනින් ගියා කියලා.
ඒ වගේම එචිලෝන් ගැන තමන්ගේ තියර එක කියනකොට මූලයමයාට අන කරනවා මැක්ස් ගැන දිගටම අවධානයෙන් ඉන්න කියලා. මොකද එයා තාමත් ජීවිතුමතරින නිසා අරාත්භූත සංවිධානය නැවතත් එයාට කතා කරන්න පුළුවන්. සවස්සරුවේ මැක්ස් කමිලාගේ ගෙදරට එන අතර ඉවුරු ටික වෙලාවක කෙනෙක්ට කතා කරමින් ඉඳලා පේනවා අවස්ථානයේදී ඉදින කැච්චරනෝ කියලා. අවුරුදු උදෑසන මැක්ස් අවධානය වෙන පැත්තේ රූමේ යතේදී කමිලාට ෆෝන් කෝල් එකන අතර අනෙක් පැත්තේ කෙනාට කියනවා ඉදා මුළු දවසම මැක්ස් බිසි කරමින් නැගිටලා තියාගන්න කියලා. මෙතන ෆෝන් එකට ලිපිනයක් තියෙන මැසේජ් එකක් ආපු ගමන් බර්ක් ඩේව්ට අන කරනවා මැක්ස් ඉදිරියට පේන වෙනත් නියුජිතයෙක් යවන්න කියලා. ඩේව් විශ්වාස කරනවා මේකෙන් යාවේ ගලන්ට රවට්ටන්න වෙන්නේ නැහැ. ඒ වගේ මෙයා හිතපු දේ හරි. මොකද නියුජිතයා මෙතනට ආපු ගමන් කවුරුද සිග්නල් ලයිට් මාරු කරපු නිසා වාහනයක් වේගෙන් මෙයාට වෙලා එයා ඒකේ වැටිලා යනවා. නැවතත් මැක්ස්ට ඩාවට පස්සේ පේනවා එයා NSA ගැන රිසර්ච් කරමින් එචිලෝන් කෙනෙක් ඒක මොකන්ද කියලා තමයි පරීක්ෂා කරන්නේ. මෙයාට තේරුම් ගිලා තියෙනවා අර කොංග්‍රසයේ විසින් ඉදිරිපත් කරපු කෙටුම්පත සම්මත වුණා නම් මේ එචිලෝන් සිස්ටම් එකට පුළුවන් ලෝකයේ සෑම කෙනාගේම ඉලෙක්ට්‍රොනික උපකරණවලට ඇතුල් වෙන්න. මේකෙන් ඒගොල්ලෝ කරන සෑම දෙයක්ම නිරීක්ෂණය කරන්න පුළුවන්. කමිලා මෙයාගේ අවධානය වෙන පැත්තටම කරන්නේ එයත් එක කැච්චලන්න උත්සාහ කරත් මැක්ස් ඒ ගැන වැඩි හිතන්නේ නැහැ. ඉතින් දැන් මේ වෙලාවේදී බර්දිලා මෙයාගේ ගම ගැන කතා කරනකොට මැක්ස්ට තේරුම් යනවා තමන්ගේ ගම ගැන අයට කිව්වේ නැහැ කියලා. අදට බිලිච්ච මැක්ස්ට තේරුම් යනවා කමිලා ඇත්තටම වෙනත් කවුරුහරි වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. හැබැයි ඒගොල්ලෝ මේක ගැන කතා කරන කාරෙන් කමිලා පාරෙන් යා පැත්තේ ස්නයිපර් කෙනෙක් ඉන්නවා කියලා දැකලා එයා බෙලිට යන කාරෙන් පයින්නවා මැක්ස්ගේ පැත්තට. පරිපර නැගලා මේක ළඟේ දොර ගාවට තවත් කට්ටිය ඇවිල්ලා ඉන්නවා කියලා කමිලා CCTV කැමරාවෙන් දකිනවා. ඒක නිසා MX නාන කාමරේ සංගෝලා මේසය අර සගුල තිබතුවක්කු අතට ගන්න උත්සාහ කරනවා. අවසනාවට ස්නයිපර් මෙයාව දැකලා අයට දෙන වෙඩි පාරෙන් යගේ අත තුවාල වෙනවා. ඉතින් ඒක නිසා ඇයට තුවක්කු ගන්න වෙන්නේ නැහැ. මේක නිසා තීරණය කරනවා ළඟ තියෙන යකඩයක් අරගෙන දුර කඩාගෙන යන විදියට මේකෙන් එක ටිකට අයින්න. පේනවා මේකෙන් එක මිනිස්සෙක් මියනවා කියලා. හැබැයි ඒ වුණත් අනික තමයි ජීවිතුන් අතර මැක්ස් නාන කාමරේ සද්දයක් කරන වුණ ගමන් ඒ මිනිසා පැත්තට යන්න හැදුවත් මැක්ස් බේර ගන්න කාමරයට සිද්ධ වෙනවා. ස්නයිපර්ට වෙඩි තියන්න පටන් ගත්තත් ගෙදර එහා පැත්තේ දම් මෙයාගේ පැත්තට දුවන් යන්න. ඊට පස්සේ මේ මිනිස්සු මතට පැනලා යත් එක සටන් කරනවා. හැබැයි එකපාරකින් මේ මිනිසා කමිලා බිමදානත් එක්කම පේනවා මැක්ස් ඇයට උදව් කරන්න මෙතනට එනවා කියලා. ඉතින් යා මිනිසට පහර දුන්න ගමන් මේකෙන් කමිලාට අන්තිමට අවස්ථාවක් ලැබෙනවා. ඒ මිනිසාට පහර දීලා මරා දාන්න. පොලිසිය කට්ටිය ළඟේනවා කියලා ඇහුණ ගමන් ස්නයිපර් සිද්ධනෝ මෙතනින් යන්න. අදීසියම තවත් එක්කෙනෙක් බාත්රූම් එකට ඇතුළු වෙන අතර ඒ ඇතුළේලා තියෙන වෙන කවුරුත් නෙමෙයි ජෝන්. පේනවා කමිලා මෙයත් එක්ක තමයි මෙච්චර කල් වැඩ කරලා තියෙන්නේ. මේගොල්ලෝ වෙන තන ස්වාගෙන තියෙන නිසා ජෝන් තීරණය කරනවා මැක්ස් අරන් යන්න. ඒ වගේම ඩේව් ෆෝන් එක අතට ගත්තාම දකිනවා මේකේ කියලා තියෙනවා මැක්ස්ට ෆෝන් එක දෙන්න කියලාත් එහෙම නැත්නම් යවන් ඝාතනය කරනවා කියලා. මැක්ස් ජෝන් එක්ක එයාගේ වාහනයෙන් පිටත් වෙලා යනවා. ජෝන් කියනවා ඒගොල්ලන්ට NSA එකෙන් බේරලා යන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලෝ දැනට මේගොල්ලන්ට පේන්නේ නැතුව සැකිලා ඉන්න ඕනේ. හැබැයි මැක්ස්ට තියෙන වෙනත් අදහසක්. එයාට අවශ්‍යලා තියෙන මොස්කව් නගරයට ගිහිල්ලා යුරියෝසාගෙන එයාගේ SIM කාඩ් එක පරීක්ෂා කරන්න. එයා කියනවා පාර ටැක්සේරෝන් එක්කෙනෙක්ව Tamanට ඇත්තටම විශ්වාස කරන්න බෑ කියලා. ඒ වුණත් මැක්ස් පෙන්නලා දෙනවා රුසියාවට ඇමරිකාවට රාදියුණු සිස්ටම් තියෙනවා කියලාත් ඊගනට බැර නම් මේක ඇනලයිස් කරන්න ලෝකයේ වෙන කාටවත් බෑ. වාසනාවට වගේ SIM එකේ ක්ලෝන් කරපු ඩේටා ටික ජෝන් ගාව තියෙන නිසා මේගොල්ලන්ට පුළුවන් මේක යුරියට දෙන්න. කැසිනෝ එක ඇත කාර්යය මුල්ලාගෙන ඒගොල්ලෝ රුසියාවට යන්න ෆ්ලයිට් එකක් කෙලනවා. මොස්කෝ නගරයට ආපු ගමන් බර්ග්ස්පයින් සිස්ටම් එක මෙයාව සොයාගෙන ඩේව් වෙනවා මේගොල්ලන් අල්ලගන්න ඒගොල්ලන් පිටිපස්සෙන්. ජෝන් සහ මැක්ස් යුරියෝ මොනරසෙනකොට ජෝන් මෙතනින් නොකර දැකලා යුරි තමන් මොකක්වත් දන්නේ නැහැ කියලා පෙන්වන්න උත්සාහ කරත් එයා මෙයාට තර්ජනය කරන නිසා එයා එකඟ වෙනවා මේගොල්ලන්ට දෝ කරන්න. හැබැයි එයා කියනවා මේක කරන්න පැය 3ක කාලයක් යනවා කියලා. ඊට පස්සේ ජෝන් සහ මැක්ස් තීරණය කරනවා නගරේ වටේ ඇවිදින්න යන්න. ඉතින් මේ වෙලාවේදී තමයි මැක්ස් දැනගන්නේ ජෝන් අර බර්ග්ස්පයින් සිස්ටම් එකට කොච්චර විරුද්ධ නැතිනවද කියනවා නම් එයා දැනන් හිටියා මේකේ යහපතක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා තමයි මෙයා ගිහලා නිදාරෙන් තීරණය කරලා තියෙන්නේ එයාව FBI ජොබ් එකෙන් අයින් කරන්න. පැය 3ක් නතුනාට පස්සේ ඒ වුණත් යුරිගේ ගෙදරට ආවට පස්සේ සොයාගන්නවා එචිලෝන් එකට කවුරුවත් බලන්නේ නැතුළත් වෙලා නැහැ කියලා. පේනවා මේ මැසේජ් එක තියෙන වෙන කවුරුත් නෙමෙයි ඇත්තටම එචිලෝන් එක විසින්. මුළු ලෝකයේ සෑම දෙයක්ම දරගන්න මේකට පමේට තියෙන නිසා තමයි AI එක දරන් හිටියේ ගුවන් යානේ නගන ටික වෙලාවකින් ඒක ආපසු කඩමිට යනවා කියලා. මොකද මේ AI එක විසින් ඒකේ ෆියුල් ඇනලිසිස් එකට තුලා තිබ්බ නිසා. ඒ වගේම අයිතිකාරයන් සහ ස්ටොක් හෝල්ඩර් අතර තිබ්බ මීටින් එකේ තොරතුරු ටික අයිතිකාරයාගේ ෆෝන් එකෙන් මෙයා සොයාගත්ත නිසා තමයි දැනගත්තේ සයිසර් කම්පැනි එකේ ස්ටොක් අඳා ගන්න බැරි තරම් වැඩි වෙනවා කියලා. ඒ වගේම කැසිනෝ එකේ CCTV මාවිත කරමින් තමයි කම්පියුටර් පුළුවන් වුණේ හරියටම මොන එකද ජයග්‍රහණය කරන්න කියලා කියන්නේ. මේ ළඟ කතාවට හදිසියෙම මාද වෙන අතර පේනවා FBI එක මේ ගණන් සොයාගෙන ඇවිල්ලා.
ඒක නිසා ජෝන්සා මැක් පිටිපස්ස දොරෙන් පලා ගිහිල්ලා මෙතන තියෙන වාහනයක් සොරකම් කරගෙන ඉක්මනටම යනවා මෙතනින්. පොලිසිය කට්ටිය මේ ගණන් පිටිපස්සෙන් හබයන නිසා ඒගොල්ලන්ට සිද්ධ වෙනවා නගරෙ මැද්දෙන් බෙදින් ගමන් කරන්න. ඒ වුණත් අවාසනාවකට මේගොල්ලෝ වැඩට ටර්නයක් අරගෙන අවසානයේ දුම්රියක් ගාව කොටු වෙනවා. මාසනාවට වගේ ජෝන් ගාව තුවක්කුවක් තියෙනවා. ඉතින් දේවයාගේ වාහනයෙන් බැස්ස ගමන් ජෝන් මේකට වෙඩ තියලා මේ වාහනය සම්පූර්ණයෙන් පුපුරා හරිනවා. දේව් එක්මනටම ෆෝන් එක නැවත මැක්ස්ට ළමා දෙන අතර එයා කියනවා ඒගොල්ලන්ට මෙයාව අවශ්‍යයි. මොකද එචිලෝන් AI එක කතා කරන්නේ මෙයාට විතරයි. පිනෝ දැන් බෲක්ටමත් මේ AI එක පාලනය කරන්න බෑ. ඒ වගේම හෙළි වෙනවා NS එකක් දැනන් ඇදලා තිනවා කියලා. එචිලෝන් තමයි මේ මැසේජ් එවන්නේ කියලා. මැක්ස් මෙයාට එයාගේම තුවක්කුවෙන් තර්ජනය කරනකොට ඩියු මෙයාට දිවුරනවා. එයා දැන් වැඩ කරන්නේ මෙයාගේ කන්නෑමට කියලාත් මෙයාට අවශ්‍ය නම් තියෙන්නේ මැක්ස්ට උදව් කරන්න කියලාත්. ඊළඟ මැසේජ් එකේ මේකලන්ට වන්නේ ඇඩ්‍රස් එකක්. මැක්ස් මේක දැක්කම ස්වාගන්නවා මේක තමයි තමන්ගේ ජීවිතයේ පළවෙනි වතාවට ජොබ් එකක් විදිහට සකස් කරන්න බාරගත්ත කම්පියුටර් එක. මේ 3 දෙනා ඊට පස්සේ ඔමා නගරයට තමයි යන්නේ. පේනවා මේගොල්ලෝ මේ ස්වාගෙන යන ස්ථානය ස්ටාර්ට්අප් කම්පැනි එකක් විසින් මෙලදී අරන් තිනවා කියලාත් ඒගොල්ලන්ට අවශ්‍යලා තිබිලා තියෙන්නේ තමන්ගේ සර්වර්ස් ඔක්කොම මේක හදන්න. හැබැයි අවාසනාවකට මේක ඕපන් වෙන්න කලින් ඒ කම්පැනි එක සම්පූර්ණයෙන් විකුණලා. ඉතින් එදායි ධම්ම ස්ථානය විකුණන දාලා තිබිලා තියෙන්නේ. ඒ වගේ මේගොල්ලන්ට මේක දැන් අයිතිකාරයව සොයාගන්න බෑ. ඒගොල්ලෝ මෙතනට ආවට පස්සේ FBI එක ඉස්සරහා දුර පොපුරලා දාලා ඉක්මනටම බිල්ඩින් එකට තුලක් සොයාගන්නවා මේකේ තියෙන සර්වර්ස් හැරෙන්න ඒක සම්පූර්ණයෙන්ම හිස්. ඒ වෙලාවේදී මැක්ස්ට මැසේජ් එකක් එනවා මැෂින් එකේ BIOS වලට ඇතුළෙන්න කියලා. එයා මේ BIOS වලට ඇතුළෙලා ඒකේ ඇක්සස් ලොක් කරොත් එහෙම සර්වර් එකට පුළුවන් පිටස්තර data ලබා ගන්න. ඉතින් මැක්ස් මෙලදී මේක කරන්නද කියලා අහනකොට එයාට මේක කරන්න කියලා අවසර ලැබෙනවා. අතීතයේ මැක්ස් මේක ඇඩ්මින් කෙනෙක් විදිහට දාපු පාස්වර්ඩ් එක ඇත්තටම තාමත් වැඩ කරනවා. ඉතින් ඒක නිසා මෙයාට පුළුවන් වෙනවා ඉක්මනටම සර්වර්ස් වලට ඇතුල් වෙන්න. හැබැයි පුදුම සාගතීතියට මේ සර්වර්ස් සම්පූර්ණයෙන්ම හිස්. කණ්ඩායමේ කට්ටිය ඒගොල්ලෝ තමන්ගේ කාලේ නාස්ති කරා කියලා විශ්වාස කරමින් මෙතනින් පිටත් වෙලා යන්න ඇදුවත් එකපාරටම ඒජන්ට් කෙනෙක් මිෂාරා නිවුස් එකක් අරන් එනවා මෙතනට. පේනවා මේක අයිතිකාරයා තමයි අර මැසේජ් වල මිය ගියපු දීපල වෙනදාම් කරුවා. ඒ වගේ මෙයාගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් තමයි මැක්ස්ගේ ෆෝන් එක මිලදී අරන් තියන්නේ. සැකසහිතව මැක්ස් නැවතත් කම්පියුටර් එකට ගියාම සොයාගන්නවා ඉතිලුන් එයාගේ හෝම් කම්පියුටර් එකෙන් එමත් වෙලා දැන් මේ බිල්ඩිමේ තියෙන සර්වර්ස් වලට ඇතුල් වෙනවා කියලා. ඒ කියන්නේ දැන් බර්ට් නැවත කමදාවත් ඉතිලුන් පාලනය කරන්න බෑ. ඉතින් මේක නිසා තමයි මැසේජ් එවන මැක්ස් තෝරගත්තේ. මොකද ඉතිලුන්ට මේ සර්වර්ස් වලට එන්න අවශ්‍ය වුණත් මැක්ස් ගාව විතරයි එකට ඇතුළත් තිබ්බේ. ඒ වගේම පෙන්ටගන් එකේ නිදහස් වෙන තමයි ඉතිලුන් රයිට් ඒ කාන්තාවට කිව්වේ ෆයර්වෝල් එක ටික වෙලාවකට අයින් කරන්න කියලා. පේනවා මේකේ ප්ලෑන් එක තමයි සිම්පල්. කොංග්‍රස් එක මෙයාගේ පනත සම්මත කරේ නැති නිසා ඉතිලොන්ට අවශ්‍යලා තියෙන්නේ එයා විසින්ම තමන් අප්ග්‍රේඩ් කරගන්න. මේ බිල්ඩින් එක තාමකාලික නිවසක් විතරයි. මොකද තාමත් ඉක්මනින් ලෝකයේ තියෙන සෑම කම්පියුටර් එකටම මේකට ඇතුල් වෙන්න පුළුවන්. ඩේව් මැක්ස්ට මේක නවත්තන්න කියලා කිව්වත් මෙයා දකිනවා ඒක උත්සාහ කරන්නවත් එපා කියලා මැසේජ් එකක් තියෙනවා කියලා. මැක්ස් මෙලදී තේරුම් ගන්නවා මිනිසුන් මිලියන ගානකගේ ෆයිනෑන්ෂල් රෙකෝඩ්ස් පෙන්නනවා කියලා. මොකද මේ වෙලාවේදී මේගොල්ලන්ගේ සල්ලි ඔක්කොම ප්‍රාණ පෙරට තියාගෙන ඉන්නේ. හෙළිවෙනවා කලින් මේ ගෙපු පුද්ගලයා ගොඩක් විශාල ණය දෙන බැංකුවක තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් එයාගෙන් ඇක්සස් ලැබුණාට පස්සේ තමයි ඉතිලොන් මේ ඩේටා ටික ඔක්කොම ලබා ගත්තේ. ඒගොල්ලෝ බැරි වෙලාවත් මේ බේස් එක පුපුරවා දැම්මොත් එහෙම ඒකෙන් මේ රටේ මිලියන ගානකට තමන්ගේ සල්ලි ඔක්කොම නැති වෙනවා. ඒක නිසා මැක්ස් උත්සාහ කරනවා මේක සිකියුරිටි එක කරන්න පුළුවන් විදියක් සොයාගන්න. ඩේවිඩ් මන්ටම්බැක්ට කතා කරලා තත්ත්වය ගැන මෙයාට හෙළි කරාත් පේනවා බැක්ට මේක නවත්තන්න පොඩ්ඩක් අවශ්‍ය නැහැ. මොකද එයාට හැමදාමත් අවශ්‍යලා තිබ්බේ ඉචිලෝන්ට සම්පූර්ණ බලය ලබා දෙන්න. එයා කියනවා දැන් එයාට කොංග්‍රසිය තමගේ මනස වෙනස් කරනකම් බලන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ජනාධිපතිවරයා පවා මේකට අවසර දෙලා ඩේව්සා ජෝන් මේ නියෝග පිළිපදින එක ප්‍රතික්ෂේප කරනවා. මේක නිසා බැක් තීරණය කරනවා මීට ළඟ මරා දාන්න එයාගේ නියෝජිතයන් එවන්න මෙතනට. ඩේව්සා ජෝන් මේගොල්ලොත් එක්ක සටන් කරන්න පටන් ගත්තත් ඒගොල්ලෝ ගාව ගන්ස් ගොඩක් නැහැ. මැෂින් එකේ කැමරා තෙනකොළන් දැක්කට පස්සේ මැක්ස්ට අදහසක් ලැබිලා එයා මයික් එක මංගෙන් කෙලින්ම එචිලෝන් එක කතා කරන්න පටන් ගන්නවා. මැක්ස් ප්‍රශ්න අහන්න පටන් ගන්නකොට එචිලෝන් පැහැදිලි කරනවා තමන්ගේ මූලික වගකීම තමයි මේගොල්ලන්ගේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් සුරකින එක. එචිලෝන් නෙලි කරනවා උරවැසියන් විදියට මිනිස්සුන්ට නිදහසේ කතා කරන්න අයිතිය තියෙනවා කියලා. ඉතින් ඒ නිදහසට තර්ජනයක් වෙන්න පුළුවන් ඕනම දෙයක් ඉවත් කරන්න ඕනේ. මේක කිව්ව ගමන් මැක්ස්ට තේරුම් යනවා එයාට තාමත් මොකක් හරි කරන්න පුළුවන්. ඉතින් එයා මේ වෙලාවේදී අර පාසෙන්න ගේපිකට බෙදුන්දම මිනිස්සුන් කොච්චර පෙත්සංගා තියෙනවද කියලා මෙයාට පෙන්නනවා. ඉතින් මේ සිල්ම තොරතුරු ඉගෙන ගත්තට පස්සේ ඉචිලොන්ට තේරුම් යනවා Taman නැත්තටම මිනිස්සුන්ගේ නිදහසට තර්ජනයක්. ඉතින් ඒක නිසා FBI එක විසින් ඩේව්සා ජෝන් අල්ලගන්න තප්පරයක් තියෙද්දී ඉචිලොන් තමන්වම ෂට් ඩවුන් කරනවා. අවසානයේ FBI එක විසින් සෑම කෙනාම තුනුකට අරගෙන
ටික වෙලාවකට පස්සේ බර්ග් ජනාධිපතිවරයාට සිද්ධ වෙච්ච දේ පැහැදිලි කරලා සම්පූර්ණ වගකීම බාර ගන්නවා. ඉතින් මේකෙන් අදහස් කරන්නේ එයාට සිද්ධ වෙනවා කියලා සෙනට් බුද්ධංශ අධීක්ෂණයක් ඉස්සරහා පෙනසිරෙන්න. ප්‍රශ්නය විසඳුවක් කියලා දැනගත්තට පස්සේ කැසිනෝ එකේ අයිතිකාරයා මුල ගොඩක් සතුටින් ඉන්නේ. කමල විසින් හැමෝගේ මැප ගෙවුව නිසා මැක්සොත් ඉක්මනටම නිදහස් වෙනවා. මිනිසුන්ට මේක නැරි කරන්න අවශ්‍ය නැති නිසා මේ ගැන කිසිම චෝදනාවක් එල්ල කරලා නැහැ. ඒ වගේම ඩේව් යෝජනා කරන නිසා ජෝනුත් තීරණය කරනවා නැවතත් FBI එකට බැටෙන්න. කමලත් එක්ක මැක්ස්ට ලෝකේ බේරගත්තකට ස්තුති කිරීමක් විදියට මුල්ලයි තමත් විශාල මුදලක් එවලා. ඉතින් එයා තමන්ට නිවාඩුවක් ගන්න ඕන කියලා තීරණය කරමින් මැක්ස් කමලට කියන රංශයට යන්න එයත් එක්ක එන්න කියලා. මොකද එයා දන්නවා ඒක තමයි එයාගේ සිහිනය. පිනෝ මැක්ස්ට යූරිගේ මැසේජ් එකක් එනවා කියලා. ඒ වගේම යූරික් මන්ටම රවුල බාලා ගොඩක් පිළිවෙලට තමන්ගේ කැප්ටන් නිලැතුම තමයි ගන්නේ. මොකද හෙළිවෙනවා මේ ඇත්තටම රුසියානු ආරක්ෂක සේවය තමයි වැඩ කරන්නේ. ඒ වගේම නිවැරදි තීරණය ගන්න ඇමරිකානුවන්ට උදව් කරන්න පුළුවන් චෙක් ගන්න මෙයාගේ බොස් යාට ප්‍රශංසා කරද්දී චිරපටය අවසන් වෙනවා.